බොරුවනේ. හරි ලස්සන අසුක මලක් වගේ. ඒ නිසා බඹරු ඔයාගේ ශරීරය ස්පර්ශ කරන්න පුළුවන්. බඹරන්ගෙන්ම පරිස්සම් කරන්න ඕන නිසා තමයි නායකතුමා කොබ්බ සමග එන්නේ. අනේ බොරුව ආට එපා. මා මෙතරම් සුන්දරයිද? ඔබගේ සුන්දරත්වය අපුගේ රවී අරමවා කරගන්නට නේද? ඇති ඔබලාගේ බොරු වර්ණනාව. අපි මල් නෙලාගෙන ඉක්මනට පිටත් වෙමු. මෑණිවරු මග බලන්නේ නැති. නෑ පිටත්
අසල අපි දැන් බොහෝ දුරක් පැමිණියා. කොතරම් දුරක් පැමිණියත් මේ ප්‍රදේශයේ එක හා සමානම සංසාරයි. මිනිසුන් බොහෝම සාමකාමීව කල් ගත කරන බව පේනවා. එහෙමයි කුමාරනි. මිනිසුන් තාමත් ප්‍රීතියෙන් කාලය ගත කරනවා. ඒක නෙවෙයි අසල. ඔබට එහෙමද මිහිරි ගීත නාදයක් බොහොම බැතින් වගේ ඇසෙන්නේ නොවේද අසල? කුමාරනි, මට වෙලාවක සිට සමන් යවාගෙන සිටියේ ඒක ගැන. මට ඕනසමක් මේ ගීතයේ හිමිකාරී දැක බලා ගන්න. ඉතාමත් සුමිහිරි ගීත ගායනයක් නෙමේක. කුමාරනි, ඔබතුමා වගේම මමත් ඉතාමත් නොසිහියෙන් සිටින මේ ගීත ගායනා කරන තැනැත්තිය දැක බලා ගැනීමට. එසේනම් ඒ සව්වට අපි ඉක්මනින් යන්න අසල. යමු කුමාරනි, යමු.
සොයාගෙන යකමෙන් දැනෙන්නේ. අපිට සමාවෙන්නේ මේ ජීවිතේ දානකේ අපේ මාලා අපේ කරුණම මෙතන හැදෙන්නේ මේ නමරේ ලෝකෙන්නේ මොකද ඒවවත් නොකනේ නේද දාන්නේ දුන්නේ අනේ කුමුරුනේ අපිට සමාවෙන්න ඔබවහන්සේ මොලේ වල නේද කතා කරේ ඒකතුවාන මේ කොහේනද ඩාක්ටර් සමාවෙන්න වසන්තලා කියනවා. දවසානේ මේ තවසන්නේ. අපෝ රවටන්න නම් හිතන්න එපා. අනේ අපි සත්‍යයක් කියන්නේ අපි සමාවෙන්න මේ තරම් සුන්දර ස්ත්‍රියක් සැදුම් කුලේ සිටින්නේ කෙසේද? මාහට නම් මේ අදහගත නොහැකි. ඒක සත්‍යයක්. මේ අපේ නායකතුමාගේ නියම මාලා. මේ වගේ රූප ස්වභාවයෙන් යුතු පංච කල්යාණිය සැදුම්යක් වෙන්නේ කෙසේද? මට නම් මේ අදහගන්න බෑ අසේද. ඔව් මට තහනන්නේ දැයි ඒක සත්‍යයක්. අනේ අපි සමාවෙන්න දැල්ලගෙන කොහොමද? නුඹලාට පිටත් වෙලා ඇති. අපේ නුඹලාට කිසිම කරදරයක් වන්නේ නැහැ. ඔබතුමාට ගොඩාක් දන්නේ යාළුවනේ